සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් පැතුම් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා අලුතෙන් පටන් ගන්න ඉන්න YouTube channel එකට ගැලපෙන නමක් කොහොමද හරියටම සිලෙක්ට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත් ඔයාලගේ channel එකටත් ගැලපෙන නමක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මුලින්ම මම ඔයාලට කියලා ඉන්නම් මගේ ටෙක් channel එකට නම දාපු විදිය. මේකේ නම දාලා තියෙන්නේ ටෙක් කියන කෑල්ලයි මගේ නමේ කෑල්ලකුයි එකතු කරලා තමයි ටෙක් විත් පැතුම් කියන නම දැම්මේ. ඉතින් මුලින්ම මට මේ channel name එක select කරපු ගමන් මං කරේ YouTube එකේ ගිහලා search කරපු එක. ඉතින් ඔයාලට channel name එකක් දානවා නම් අනිවාර්යයෙන්ම search කරලා බලන්න ඒ නමින් තව channel එකක් තියෙනවද කියලා. මේ විදිහට search කරලා මෙතන filters ගිහිල්ලා ඔයාලා channel කියන එක select කරලා බලන්න. එතකොට බලා ගන්න පුළුවන් තව තියෙන channels මොනවද කියලා. කොහොම හරි මේ නමින් තියෙන ටෙක් විත් පැතුම් කියන මගේ channel එක විතරයි. ඊට පස්සේ තියෙනවා ටෙක් බයි පැතුම් කියලා ඒකේ channel name එක වෙනස්. මේ වගේ channel name එක ඔයාලා දාන්න යන channel name එකම තව channel එකක තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම use කරන්න එපා. ඔයාලා channel name එක පොඩ්ඩක් වෙනස් කරලා use කරන්න. දැන් මගේ channel එකට මම දාලා තියෙන tech related නමක්. ඒ වුණාට ඔයාලට ඒ වගේ නමක් මොන unique name එකක් තියෙනවා නම් ඒක use කරන්නත් පුළුවන්. ඔයාලට මම example එකක් විදිහට පෙන්නන්නම්. Chanux Bro ගේ channel එක ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි Chanux Bro කරන්නේ tech related videos එයාගේ tech channel එකක්. ඒ වුණාට එයාගේ නමේ කිසිම tech කියන කෑල්ලක් ගැවිලා නැහැ. tech කියන related name එකක් නෙමෙයි. ඒ වුණාට name එක unique නිසා ඒ channel එකට name එක මාර විදිහටම unique. දැන් ගොඩක් කට්ටිය අලුතෙන් tech channel පටන් ගත්තී bro කියන කෑල්ල use කරලා දානවා එයාගේ නමට ඉස්සරහින් තමන්ගේ නම දාලා. හැබැයි ඒක මුලින්ම පටන් ගත්තේ Chanux Bro. ඉතින් ඔයාලට ඒ වගේ unique name එකක් තියෙනවනේ ඒක use කරන්නත් පුළුවන්. මොකද ඒ වගේ channel name එකක් කලින් දාලත් නැත්නම් ඔයාලට use කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ channel category එක අදාළ වෙන්නේ ඔයාලට gaming වෙන්න පුළුවන්, tech වෙන්න පුළුවන්, vlog වෙන්න පුළුවන්. මොන type එකේ channel එකක් වුණත් name එක unique නම් ඔයාලට ඒක use කරන්න පුළුවන්. gaming වලටත් එහෙමයි. දැන් මගේ DLP gaming channel එකේ මම gaming කියන name එකත් use කරලා තියෙනවා DLP වලට අමතරව. ඉතින් ඔයාලට ඒ වගේ නැතුව unique name එකක් තියෙනවනේ ඒක use කරන්න පුළුවන්. ඔයාලා ගොඩ දෙනෙක් දන්නවා ඇති. Alan KSL කියලා තියෙනවා. Alan KSL ගෙත් කිසිම gaming කෑල්ලක් ගැවිලා නැහැ. ඒකත් මම ඔයාලට ඔන්නම් search කරලාම් පෙන්නන්නම් Alan KSL. ඒ වගේම තව තියෙනවා Rabbit 9 කියලා. දැන් මේ Alan KSL ගේ channel එකෙත් ගොඩක්ම තියෙන්නේ එයාත් ගේමින්ම තමයි දාන්නේ. හැබැයි එයාගේ channel එකේ කිසිම තැනක ගේමින් කියන නම ගැවිලා නැහැ. ඒ වගේ unique name එකක් නේ. ඊට පස්සේ Rabbit 9 ගෙත් එහෙමයි. ඒකත් ඔන්න search කරලා පෙන්නන්නම්. Rabbit 9 channel එකත් search කරපුවම උඩටම එනවා. ඒ නමින් කිසිම channel එකක් නැහැ. ඒකත් ඇත්තටම මාර unique name එකක්. ඒ වගේ නමක් ඇත්තටම ඔයාලට හිතා ගන්න පුළුවන් නම් මාර වටිනවා. ගේමින් කියන කෑල්ලම දාන්න ඕනේ නැහැ. unique name එකක් නම් ඒක ඔයාලට use කරන්න පුළුවන්. continue කරන් යන්නත් පුළුවන් channel එක. ඊට පස්සේ මම ඔයාලට cooking channel එකකට example එකක් පෙන්නන්නම්. wild cookbook channel එක ලංකාවමනේ ලෝකෙම දන්න channel එකක්. ලංකාව විතරක් නෙමෙයි. එයාගේ name එකෙත් හැබැයි cooking කෑල්ලක් ගැවිලා තිනවා cook කියන කෑල්ල. එතකොට ඒකත් cooking category එකට related ව යනවා. හැබැයි cooking channel එකක් වුණත් මම ඔයාලට තව channel එකක් පෙන්නන්නම්. ගොඩක් කට්ටිය දන්නවා ඇති අපේ අම්මා channel එක. ඒකත් cooking channel එකක්. හැබැයි ඒකේ cooking කෑල්ලක් කිසිම තැනක ගැවිලා නැහැ. මම ඔයාලට නිතර මේක example එක්කම පෙන්නුවේ. ඔයාලට මේකෙත් පේනවා ඇති කිසිම මේකේ cooking කෑල්ලක් ගැවිලා නැහැ. හැබැයි මේකත් cooking channel එකක්. ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට පස්සේ meme review කරන කොටාගේ channel එකත් එහෙමයි. මේකේ කිසිම meme කියන කෑල්ලක් ගැවිලා නැහැ. හැබැයි මේ කොටා කියන එක යා brand එකක් විදියට use කරලා තියෙනවා. කොටා කියන එක ඒ නමින් යා තව channel වෙනම channel පටන්ගෙන තියෙනවා. ඒකත් එයා වෙනම කවුරුවක්වත් use කරපු නැති නමක් තමයි use කරලා තියෙන්නේ. ඊට පස්සේ කට්ටිය use කරාට ඒක ගැටලුවක් නැහැ. එයා use කරද්දි ඒ නම එයා විතරයි use කරලා තිබ්බේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොමඩි channel වලට ගත්තාම වස්ති ප්‍රොඩක්ෂන් තියෙනවා. දැන් ගොඩක් කොමඩි channel වලට ප්‍රොඩක්ෂන් කෑල්ලක් දාලා තිනවා. මම දැක්ක වස්ති ප්‍රොඩක්ෂන් වලට පස්සේ අලුතෙන් ආපු channel ගොඩක් ඒවයි පරණ channel උත් තිබ්බා. නෝටි ප්‍රොඩක්ෂන්, පදිරි ප්‍රොඩක්ෂන්, ඊට පස්සේ විනී ප්‍රොඩක්ෂන්, විනීලත් වස්තිලටත් කලින් පටන් ගත්ත YouTube. ඒ ගොඩක් channel වල ඒ ප්‍රොඩක්ෂන් කෑල්ල තියෙනවා. හැබැයි ඔයාලා දැකලා ඇති ලකයි සිකයි ඉන්නවා, ජනයි ප්‍රියයි ඉන්නවා. ඒ වගේ දෙන්න කරන YouTube channel උත් තියෙනවා. ඒවත් කොමඩි channel. හැබැයි ප්‍රොඩක්ෂන් කෑල්ල නැහැ. ඒක නිසා ඔයාලගේ name එක unique වෙනවා නම් channel category එකටම match වෙන්න ඕනි කියලා එකකුත් නැහැ. ඔයාලගේ හැබැයි name එක අනිවාර්යයෙන්ම කලින් use කරපු නැති name එකක් වෙන්න ඕනි. ඒ වගේ මම ඔයාලට තව example එකක් විදිහට පෙන්නන්න travel channel එකක් ගමු. travel with wife කියලා channel එකක් තියෙනවා. ඒකේ travel කියන කෑල්ල name එකේ ගැවිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන travel with wife එකේ travel කෑල්ල ගැවිලා තියෙනවා. හැබැයි travel කරන channel තව තියෙනවා. ඔයාලට පෙන්නන්නම්. තමන්ගේ නමම කෙලින්ම use කරපු channel තියෙනවා ලංකාවේ ඕන්තරම්. තිලිනි නිමේෂයක්ගේ channel එකත් ඒ වගේ එයාගේ travel කරන vlog කරන channel එකක්. හැබැයි එයාගේ වීඩියෝ එකේ කිසිම තැනක එයාගේ channel එකේ මේ
channel එකේ හරි වීඩියෝ එකේ හරි කිසිම තැනක යාගේ traveling කියලා name එකට use කරලා නැහැ. එයාලගේ මේ title එකේ වෙනම යන තැන් වල location දානවා. ඒ වුණාට දැන් travel with wife කියන කෙලිම travel කියලා තේරෙනවා channel එකේ නම කිව්ව ගමන්. දැන් එයාගේ නමම use කරලා තමයි තියෙන්නේ. ඒ වගේ channel උත් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම YouTube එකේ search කරලා බලන්න ඔයාලට name එකක් තියෙනවනම්. දැන් ඔයාලා නිකමට හිතාන දැන් මගේ channel එක tech with පැතුණු tech channel එක tech with පසන් කියලා බලන්නකෝ search කරලා. ඒ නමින් channel එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ නම use කරන්න එපා. මෙන්න බලන්න ඒ නමින් තියෙන channels. tech with පසන් කියලාම නැහැ PC tech with පසන් තියෙනවා. පසන් tech show කියලා තියෙනවා. පසන් tech කියලා තියෙනවා. මේ වගේ තියෙනවා නම් ඔයාලට මේ නම use කරන්න පුළුවන්. හැබැයි මෙතන අනිවාර්යයෙන්ම filters දාලා බලන්න. filters දාලා channel කියලා දීලා බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ නමින් තියෙනවද කියලා. gaming channel එකක් කරද්දිත් එහෙමයි. ඔයාලා දැන් මගේ වගේ DLP gaming වගේම තව ඔයාලගේ නමේ අකුරු දාලා එහෙම gaming කියලාම ඕනේ නැහැ. දැන් අර වගේ gaming channel තියෙනවා rabbit 9 තියෙනවා. ඊට පස්සේ mania ඉන්නවා. mania නම් mania stream කියලා කරනවා. chubby ඉන්නවා. මම ඔයාලට තව example එකක් පෙන්නන්න ගොඩක් කටි gaming channel කරන්න ආස. ඒ කියන්නේ මගේ videos බලන ගොඩක් set එක gaming කරන නිසා lion කොල්ලාගේ channel එක පෙන්නන්නම්. දැන් මේ lion කොල්ලා කියන channel එකේ ඔයාලට කිසිම තැනක මෙතන පේන්නේ නැහැ gaming කියලා කැලලක් මෙයා use කරලා නැහෙනි. මෙයාගේ තියෙන lion කොල්ලා කියලා. හැබැයි මේකත් ගොඩක්ම unique name එකක්. මේ name එක unique වෙන්න තමයි ඔයාගේ channel එක ඇත්තටම පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාලා YouTube එකේ search කරද්දී අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. YouTube එකේ නෙමෙයි මේ name එකක් සාමාන්‍ය channel එක ටිකක් පරණ වෙද්දී videos ගොඩක් වැටෙද්දී sub count එක ටිකක් up වෙද්දී ඔයාලා Google එකේ search කරත් අනිවාර්යයෙන්ම ඔයාලගේ video set එකක් එනවා ඔයාලගේ channel එක පෙන්වනවා. ඒ දේ තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒක නිසා channel name එකක් select කරද්දී අනිවාර්යයෙන්ම unique name එකක් ඒ channel name එක ඔයාගේ channel එකට විතරයි තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. තව channel එකක් දාපු name එකක්ම දාන්න එපා. ඒ type එකේ නමක් දැම්මට කමක් නැහැ. හැබැයි ඒ නමක්ම ඔයාලා use කරන්න එපා. එතකොට මොකද ඔයාලගේ channel name එකෙන් තේරුමක් නැතුව යනවා. ඔයාලට දැන් මම මේ channel එකත් පෙන්වුවේ එකයි. මේකත් ගොඩක් unique name එකක් rabbit 9 කියන්නේත්. ඒ වගේම දැන් අපේ අම්මා channel එකෙත් කිසිම cooking channel එකක් ගැන කියන්නේ නැහෙනි. The Wild Cookbook channel එකේ කෙලින්ම පේනවා මේ වගේ channel එක cooking channel එකක් කියලා. හැබැයි මේකේ channel එක unique නිසා ඒ නම මාර විදිහට වටිනවා. මේ අනිත් channel තව ගොඩක් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඊට පස්සේ creative art LK තියෙනවා. තව මම ඔයාලට පෙන්වන්න tech channel කරන කට්ටියට sl.com කියලා channel එකක් තියෙනවා. ඔයාලත් පුළුවන් නම් ගිහලා බලන්න. ඇත්තටම හොඳ channel එකක්. ඔයාලටත් YouTube ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ channel එකත් තනිකරම tech related YouTube related videos දාන්නේ. හැබැයි මෙයාගේ නමේ තියෙන sl.com කියලා. ඒකත් unique name එකක්. ඒ කියන්නේ කලින් කට්ටිය දාලා ඊට පස්සේ sl geek තියෙනවා. sl photo තියෙනවා. ගොඩක් අර එකම type එකට යන channels තමයි ඊට පස්සේ ගොඩක් හැදුනේ. හැබැයි මේ channel ඔක්කොම මේ වගේ නම් වලින් කලින් channel තිබිලා නැහැ. ඊට පස්සේ හැදුනට ගැටලුවක් නැහැ. මොකද එයාලගේ channel name එක search කරපු ගමන් ඒක තමයි YouTube එකේ පෙන්නන්නේ. Chanuxගෙත් එහෙමයි. Chanux broගෙත් ඒ වගේ තියෙනවා. ඒ වගේම දැන් සාමාන්‍යම ඔයාලට පෙන්නන සමහරක් අය channel network එකක් වගේ හදා ගන්නවා. ඒ කියන්නේ channel එකක් නෙමෙයි channel 3ක් විතර පටන්ගෙන දැන් කොටාට ඒ වගේ channels තියෙනවා. කොටාගේ මෙතන නම් පෙන්නන්නේ ඔයාලට ඕන YouTube එකේ search කරලා බලත හැකි කොටා reacts කියලා තව channel එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක තමන් plan එකක් ඇතුව කරනවා නම් මේ තියෙන එයාගේ channel එකේ කොටා extra කියලා නම පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි idea එකක් තියෙනවා නම් unique name එකක් හදා ගන්න පුළුවන් නම් ඒ name එක ඔයාලට continue කරගෙන දිගටම YouTube එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ YouTube ඔයාලා මාසයක් දෙකක් කරලා අතාරින්න නෙමෙයි ඔයාලා අවුරුදු ගාණක් තිස්සේ continue කරන්න හිතාගෙන පටන් ගන්නවා නම් අනිවාර්යෙන් එහෙම හිතාගෙන පටන් ගන්න. නිකන් මාස 5ක් 6ක් කරලා අතාරින්න නෙමෙයි දිගටම YouTube continue කරන් යන්න. එතකොට ඔයාලට මේ වගේ channel network එකක් හදා ගන්න පුළුවන්. ඒක මාර වටිනවා. දැන් කොටා කියන එක කොටා ඒ කරලා තියෙන්නේ කොටා කියන නම brand කරලා තියෙන්නේ. ඊට පස්සේ කොටා කොටා කියලා main channel එක තියෙනවා. කොටා extra කියලා තව channel එකක් තියෙනවා. ඊට පස්සේ මම තව පෙන්නන්න මෙයාගේ මෙතන channel ටික add කරලා නැහැ. කොටා place කියලා තව channel එකක් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්න කොටා place කියලා. එතකොට මෙයාර කොටා කියන නම brand එකක් කරගෙන ඒකෙන් තව categories අරන් දිනේ මේ කොටා place කියලා මුලින් හැදුවා. ඊට පස්සේ තව gaming එකක් හැදුවා කොටා place again කියලා. මේ gaming channel දෙක නම් මේ වෙනකොට active මට්ටමේ නැහැ. ඉතින් මේ වගේ ඔයාලට කරන්න පුළුවන්. තව මම ඔයාලට example එකක් විදිහට පෙන්නන්න mini caption. mini caption ගෙත් එහෙමයි. mini caption ගෙත් මං හිතන්නේ මේ වෙනකොට channel දෙකක් තියෙනවා. mini caption කියන්නේ main channel එක. ඊට අමතරව mini caption XP කියලා තව channel එකක් තියෙනවා මේ. our second channel. ඉතින් මෙයා කරලා තින්නේ තේමේ mini caption කියන එක brand එකක් විදිහට use කරලා ඒකෙන් තව channel ගොඩක් හදත හැකි. එහෙම තියෙනවා. ඔයාලට තව එක example එකක් පෙන්නන්න මට මතකයි.
ගේමින් channel එකක් තියෙනවා ගේමින් නයනක කියලා. ගොඩක් කට්ටිය දන්නවත් ඇති. Free Fire වලට එහෙම ආස කට්ටිය දන්නවා ඇති. ඉතින් මෙයත් ඒ වගේ තමා කළා දීව මම දැක්ක මෙයත් ගොඩක් channel හදලා තිනවා. එයා නයනක කියන නම ගොඩක් එයාගේ famous නිසා ගේමින් නයනක කියලා එකක් හැදුවා. ඊට පස්සේ නයනක reacts කියලා තව එකක් තිබ්බා. තව හදලා තිබ්බ මම දැක්ක නයනක reborn ද කොයිද. ඒ channel එකත් මම ඔයාලට පෙන්නන්න search කළා. ඒ කියන්නේ ඔයාලගේ එක නමක් තියෙනවා නම් ඒ නම ඔයාලට channel network එකක් විදිහට use කරන්නත් පුළුවන්. මේ වගේ නමකුත් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් නයනක reborn කියලා. එතකොට මෙයා මේ එක නමක් තමයි use කරලා channel network එකක් හදලා තින්නේ. ඒ වගේ කරනවා නම් එහෙමත් පුළුවන්. ඒක නිසා ඔයාලට වෙනම ඔයාලගේ ඒ කියන්නේ unique name එකක idea එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් unique name එක use කරන්න. දැන් වස්තිලගෙත් එමේ වස්තිලගේ වස්ති production විතර නෙමෙයි වස්ති TV කියලා එකකුත් තියෙනවා. වස්ති TV කියලා channel එකක් තියෙන. ඒ වගේ එක එක විදිහේ channel type පටන් ගන්න පුළුවන්. එක හරි unique name එකක් තියෙනවා නම් ඉතින් මං හිතනවා ඔයාලට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඔයාලට මේකෙන් ඔයාලගේ channel එකටත් හොඳ unique name එකක් දාගන්න idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝට like එකක් දාලා යාළුවන්ට බෑන් share පාරක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඔයාලටත් මොන වගේ idea එකක්ද ඔයාගේ channel name එක ගැන තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් තව මීට අමතරව මට කියන්න බැරි වෙච්ච දේවල් ඇති. ඒවත් අනිවාර්යෙන් comment එකක් දාන්න. මොනවද ඔයාලට තියෙන අදහස් කියලා channel names ගැන. ඒ වගේම අනිවාර්යෙන් මේ අපේ Tech with Pathum channel එක subscribe කරලා තියාගන්න. මම මේකෙන් දිගටම YouTube ගැන tutorial ඔයාලට ගේන්න තමයි ඉන්නේ මේකෙන්. YouTube ගැන විතරයි මම මේ channel එකේ කතා කරන්නේ. ඔයාලා තව ගොඩක් දේවල් අහලා තිබ්බේ හැමදේම මම මේ channel එකේ කතා කරන YouTube channel එකක් හදන තැන ඉඳන් මුලින්ම මම ඔයාලට පටන් ගද්දි ඕන ideas ටික තමයි channel එකෙන් ගේන්නේ. ඒ නිසා මේ channel එක අනිවාර්යෙන් subscribe කරලා දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.